මේ මොහොතේ ඔබ Facebook පාවිච්චි නොකර ඉන්නේ ඇයි? ඔබ මේ වීඩියෝව බලන්නේ ඇයි? සෝෂල් මීඩියා වලට තත්පර 30කට වඩා දුරින් ඉන්න බැරි තරමට අපි ඇබ්බැහි වුණේ කොහොමද? ඔබ ලයික් කරන, ෂෙයා කරන, කමෙන්ට් කරන හැම මොහොතකම ඔබේ මොලේ සැඟවුණු බොත්තම ක්‍රියාත්මක වන බව ඔබ දන්නවාද? අද අපි හෙළිදරව් කරන්නේ Facebook නිර්මාණකරුවන් පවා දරුවන්ට පෙන්වීමට අකමැති වන ඔබේ මනස සහ සතුට සොරකම් කරන ඇල්ගොරිතමේ රහස. ඔබට ලයික් එකක් හෝ කමෙන්ට් එකක් ලැබුණු විට දැනෙන සතුට මතකද? ඒ මොහොතේ ඔබේ මොලේ ඩොපමයින් නම් හෝමෝනිය මුදා හරිනවා. මෙය සතුටේ හෝමෝනිය ලෙස හඳුන්වනවා. එතිල් අපට නැවත නැවතත් එම ක්‍රියාව කිරීමට අවශ්‍ය වන්නේ මේ නිසාම තමයි. Facebook නිර්මාණය කර ඇත්තේ හරියට ස්ලොට් මැෂින් එකක් වගේ. ඔබ රිෆ්‍රෙෂ් කරන සෑම විටම ඔබට කුමක් ලැබින් වැද්දයි ඔබ දන්නේ නැහැ. මේ මොලේ තවත් ඩොපමයින් මුදා හැරීමට පොළඹවනවා. මෙලෙස ඔබ නොදැනුවත්වම මෙම ඩොපමයින් චක්‍රයට ඇතුළත් වී Facebook වලට ඇබ්බැහි වෙනවා. Facebook එකේ අපි දකින්නේ හැමෝම Tamanගේ හොඳම මොහොත පමණයි. ලස්සනම ෆොටෝස්, සාර්ථකම කතා, සතුටින්ම ගත කරන නිවාඩු. නමුත් අපි අපේ ජීවිතය ඔවුන්ගේ පර්ෆෙක්ට් ජීවිතය සමග සංසන්දනය කරන විට අපට දැනෙන්නේ ඊර්ෂ්‍යාව, බලාපොරොත්තු සුන්වීම සහ මානසික අවපීඩනය. එමනම් ડિප්‍රෙෂන් වගේ තත්ත්වය. ඒ නිසා අපි හිතනවා අපේ ජීවිතය ප්‍රමාණවත් නැහැ කියලා. නමුත් ඇත්තටම හැමෝටම තමන්ගේ ප්‍රශ්න තියෙනවා. නමුත් Facebook එකේ ඒවා පෙන්වන්නේ නැහැ. Facebook වල ඇල්ගොරිතමේ ක්‍රියාත්මක වන ආකාරය තවත් භයානකයි. ඔබ කැමති දේ, ඔබ අදහන දේ, ඔබ දකින දේ පමණක් ඔබට නැවත නැවත පෙන්වනවා. මේ එකෝ චේම්බර් එකක් දෙමනම් ෆිල්ටර් බබල් එකක් ලෙස හඳුන්වන අතර ඔබගේ සිතුවිලි සහ විශ්වාසයන් තහවුරු කරනවා. මිස ඔබට නව අදහස් වූ විවිධ මත දැකීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා සමාජයේ විවිධත්වය නැති වී අන්තවාදී අදහස් ඇතිවීමට පවා හේතුවක් වෙනවා. Facebook නිර්මාණය කර ඇත්තේ ඔබගේ අවධානය උපරිමයෙන් රඳවා ගැනීමටයි. ඔවුන් දන්නවා ඔබ වැඩි කාලයක් වේදිකාව තුල සිටින තරමට ඔවුන්ට වැඩිපුර දැන්වීම් පෙන්වා මුදල් උපයා ගැනීමට හැකිවන බව. ඔබගේ වටිනාම සම්පත වන කාලය සහ අවධානය ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතාන් සඳහා භාවිතා කරනවා. ඔබ විනාඩි 5ක් සිතා Facebook එකට ගියත් පැය භාගයකට පසු ඔබ වෙහි රැඳවීමට උන්ට හැකිවන්නේ මෙම මනෝවිද්‍යාත්මක උපක්‍රම නිසා. එහෙනම් මේකට විසඳුම කුමක්ද? ලිමිටඩ් යූසේජ්. ඔබ Facebook භාවිතා කරන කාලය සීමිතයි. මයින්ඩ්ෆුල් ස්ක්‍රෝලිංగ్. අරමුණක් සහිතව අවශ්‍ය දේ පමණක් බලන්න. රියල් කනෙක්ෂන්ස්. Facebook ෆ්‍රෙන්ඩ්ස් වෙනුවට ඇත්ත ජීවිතේ මිනිස්සුන් සමග සම්බන්ධ වෙන්න. මතක තියාගන්න. ඔබගේ සතුට සහ මානසික සෞඛ්‍ය Facebook වලට වඩා වටිනවා. ඔබත් Facebook නිසා මානසික පීඩනයෙන් සිටිනවාද? ඔබගේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. සෝෂල් මීඩියා සහ මිනිස් මනස ගැන තවත් වැදගත් කරුණු දැනගැනීමට යුනිවර්සල් ඩීටේල්ස් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වටිනා වීඩියෝ හමු වෙමු.